වෙසක් බලන්න යන එක හරි. හැබැයි මුළු බැච් එකත් එක්කම දන්සල් හන්ටින් ගියොත්. So it's me Sue and welcome back to my world. අද අපි යනවා මුළු බැච් එකත් එක්කම අපේ කැම්පස් එක වටේ තියෙන දන්සල් මොනවද කියලා බලලා පොඩි වටයක් ගහන්න. මුලින්ම කියන්න ඕනේ මට මේ දවස් ටිකේ චුට්ටක් සනීප මදි ළමයි. ඒ නිසා මගේ වොයිස් එක පොඩ්ඩක් වෙනස් ඇති. ඉතින් කොහොම හරි අපිට එදා 3:30 ලෙක්චර්ස් ඉවර වුණා. මොකද අපේ කැම්පස් එකෙන් කොහොමත් අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බ නිසා. හැබැයි කට්ටිය හැමෝම හැපි එකේ ගියාට අපිට ඒ වෙලේ මීටින් එකක් සෙට් වුණාකෝ. ඉතින් ඒකට ඉඳලා කොහොම හරි යද්දි 4ට ඉවර වෙලා යන්න තිබ්බ ලෙක්චර්ස් අපි එතනින් යද්දිත් 4:00මාර 4:40 වගේ වුණා. කොහොම හරි අපේ ළමයි සෙට් එකටම අයිස්ක්‍රීම් හම්බුනේ නැතත් බැච් එකේ කීප දෙනෙක්ට අයිස්ක්‍රීම් ගන්න පුළුවන් වුණා. ඒත් එක්කම කැම්පස් එකේ ඉස්සරහ තිබ්බ පොල් රොටි දන්සලා අපි ඒක තමයි මේන්ලි ටාගට් කරේ. ඉතින් කට්ටියම එතනට සෙට් වුණා. පොල් රොටි තේයි තමා දෙන්න කියලා අපි තාම දැක්කා. අම්මේ තරණී කටහඬ වෙනස්. බලමු ඔයාලා. තව චුට්ටයි. ක්ලෝස් හොට් තාම හොට්. අර රොටි ඉවර වෙලා තිබ්බොත් මම රොටි ඔතන හදවන ඕගොල්ල ඒ කමර්ෂල් බෑගුවට හැමදාම මාව කපලා ගන්න. උඩන්ට තියෙන එක. ජින්ජර් ප්ලේන් ටී. ඉතින් ඔහොම තමයි අපේ සෙකන්ඩ් දන්සලේ වැඩ ටික අපි කරගත්තේ. හැබැයි මේ වෙද්දි නම් already around 5:10 pm වගේ වෙලා ගොඩක් කට්ටියගේ ට්‍රාන්ස්පෝර්ට් එන නිසා ගොඩක් කට්ටිය ගියා. අන්තිමට ඉතින් බලන්නකො කවුද ඉතුරු වෙන්නේ කියලා guys come කියලා කිව්වට අන්තිමට අපි 4 දෙනා විතරයි ඉතුරු එකට යන්න ගියේ. As a batch successfully completed. අපි හදන්න හතර දෙනා යනවා. තව ඩාන්සර්ලා පොඩි ඩාන්සර්ලා තියෙනවා. ඒ ඩාන්සර්ලටත් දෙනවා. පොල් රොටි බෑග් එකේ. මගේ එකක් බෑග් එකේ. පොල් රොටිය ගෙදර ගෙනන එක ගොඩක් සුවඳයි. මේ අලකට ඒකත් මාර රසයි. මේ රොටියත් රස ඇති. යාළුවොත් එක්ක දන්සල් යන එක එහෙම නැත්තම් මල්ලිලා අක්කලා නංගිලා එක්ක දන්සල් යන එක ගෙදර කට්ටිය එක්ක දන්සල් යන එක වෙනම කතාවක් ළමයි. හැබැයි බැච් එකේ මුළු ඔක්කොමලා එකතු වෙලා දන්සලක් කර යන එක it's another story. දැන් මේ දන්සල් හොය ඇවිදින වෙලාවේ තරණිට මතක් වෙච්ච දන්සල මොකද්ද කියලා දන්නවද ඔයාලා? මේ වෙලාව 5යි 10යි වෙලාව. බත් දන්සලක් කිල්ලනවා 5යි 10ට. එයා එහෙම තමයි ටයිම් වලට වෙනකොට එයාගේ කියලා දන්සලක් අපි හදා ගන්න ඕනේ. 5යි 10ට බත් දන්සල දෙන්න දැන් තියනවා නම් ඊළඟ අවුරුද්දේ දෙන්න හිතන් ඉන්නවා. ඒක කමෙන්ට් එකක් දාන්න. ඒ ඇස්සේ අපේ ගෲප් එකේ මේ ඕන්න ටිකක් කමෙන්ට් එකක් දාන්න අපි තරණිව මේ එකගෙන එන්නම් ලෙක්චර්ස් ඉවර වෙලා. ඒ තරණිව මේ නිකන් අර ස්පෙෂල් කරලා හොයන කට්ටියට කියන්නේ පොඩ්ඩක් ඉක්මනට දැනුවත් කරන්න නැත්නම් පවුනේ අපි හොය යනවනේ. ඔව්. හරියකෝ ඒක. දන්නේ? ළමයි මෙහෙමම කොටුවට ඇවිදගෙන යනවද? ඔව්. කොහොමද කෞශල්‍ය මූණ? ඇයි අපි ඇවිදන් යනවා? කට්ටිය ඔක්කොම එකතු වෙලා කොටුවට පයින් යන චැලෙන්ජ් එක බාරගත්තට මොකද ඒ වෙලාවේ 6 පහ වෙලා වගේ ඇත්තේ. ගෙවල් වලින් කෝල් ආපු නිසා අපිට අන්තිමට බස් එකේ නැගලා යන්න වුණා. ඉතින් මේ විදිහට තමයි වෙසක් දවස්වල ලෙක්චර්ස් ඉවර වෙලා අපි ගෙදර යන්නේ. මම
අද එච්චරයි. බයි බයි.